හායි අපි පොඩි ට්‍රිප් එකක් යන්නයි හදන්නේ. ඉතින් ගමන යන්න කලින් මේ අපේ ඇපාර්ට්මන්ට් එකේ පල්ලෙහා තියෙන රෙස්ටෝරන්ට් එකක්. ඉතින් පටන් ගන්න කලින්ම ජූස් එකක් බොන්න ආවා. ඉතින් ඔහොම තමයි ඉතින් අපේ ගමන් කොහේ ගියත් මුලින්ම මෙතනට ආවිලා ටී එකක් හරි ජූස් එකක් හරි නැත්නම් බඩගිනි නම් කෑම ටිකක් කාලා තමයි අපේ ගමන පටන් ගන්නෙ. Ayo jus itu rasa itu? Mana rasa itu? Sini lah ada. Juga yang berdino. Dah yang ngatak lagi? Dah yang ngatak. Oh ya, kita kian bulan mango jus sekarang. Mau kata nih? Tahu ada ini. Tahu ada ini mudah gini. වරදක් නෑ. මාක්ස් දෙන්න බැරිද 10න් කියන එක? මාක්ස් දෙන්න. රේට් කරන්න බෑ ඔයාට. ඉතින් මෙතන ඉඳලා අපි ජූස් පීලා ඊට පස්සේ ජූස් වලට රේට් කරා එක කට්ටිය. ඉතින් ඔය වගේ විකාර ටිකකුත් කරලා ඔන්න ඉතින් දැන් අපි ඊට පස්සේ යන්න පටන් ගත්තා. චුට්ටක් මෙතන කතා කර කර ඉඳලා රෙස්ට් කරලා ඊට පස්සේ ඔන්න ඉතින් අපි ගමන පටන් ගත්තා. අපි අද යන්නේ ජෙබෙල් අලි පැත්තට. ඉතින් අපි ඩ්‍රැගන් මාර්ට් මෝල් එකට යනවා. ඒ වගේම ඉබන් බතුතා මෝල් එකට යමු කියලා තමයි ඩිසයිඩ් කරගත්තේ. ඉතින් ඇත්තටම මේ යන පාර හරිම ලස්සනයි. ගස් ගොඩාක් ලස්සනට ගස් වවලා පාර දෙපැත්තේ. ඉතින් හරිම ලස්සනයි මේ පාර. ඔන්න අපි මුලින්ම ආව ඩ්‍රැගන් මාර්ට් එකට. ඉතින් මෙතන චුට්ටක් ඇවිදලා බලලා ස්ටෝල්ස් බලලා එහෙම යමු කියලා හිතාගෙන මුලින්ම අපි ඩ්‍රැගන් මාර්ට් එකට ආවා. මම ඇත්තටම මේ ෆස්ට් ටයිම් තමයි ඩ්‍රැගන් මාර්ට් එකට ආවේ. හැබැයි ඉතින් මේක ඇතුළට ගියාම තියෙන හැමදේම ගන්න හිතෙනවා. මේකප් තියෙනවා, ජුවලරි, ළඟට අපිට ඕන කරන බෑග්ස් ගොඩාක් ඇත්තටම ඉතින් ගර්ල්ස්ලාට ඕන කරන දේවල් ගොඩාක් තියෙනවා. ඉතින් තියෙන හැමදේම ගන්න හිතෙනවා. ඔයගොල්ලෝ හිතන්නේ මේ ඇත්තමල් කියලාද? ඇත්තමල් වගේ පේනට ඇත්තමල් නෙමෙයි. මේ ෆ්ලවර් ෂොප් එකේ ඔක්කොම තියෙන ආටිෆිෂල් ෆ්ලවර්ස්. හැබැයි අපිට හිතා ගන්න බෑ. ඔයගොල්ලෝ આવොත් නම් රැවටෙනවා ඇත්තමල් කියලා තමයි හිතන්නේ. චුට්ටක් ළඟට ගිහිලා අල්ලලා බැලුවොත් විතරයි තේරෙන්නේ මේවා ඇත්තමල් නෙමෙයි කියලා. Breath you take feels like art. I'm a shadow when you glow. Hold me close, never let me go. Need a show, what are you doing? මේ බොන්සයි ගහේම ඇත්තම වගේ තමයි පේන්නේ.
ඊට පස්සේ තමයි අපිට හොඳම ෂොප් එක හම්බුනේ. මෙතන මේ වගේ ෂොප්ස් කිහිපයක් තිබුණා. නමුත් මෙතන මේ අපි සිලෙක්ට් කරගත්තේ ෂොප් එක නම් රීසනබල් ප්‍රයිස්. ඒ වගේම එයා ඇත්තටම හරිම ෆ්‍රෙන්ඩ්ලි සර්විස් එකක් දුන්නා. එයා ලස්සනට අපේ ෆොටෝස් හදලා දුන්නා. මෙතන අපිට ඕන විදිහට ෆ්‍රේම් එකක් සිලෙක්ට් කරලා අපිට ඕන කරන ෆොටෝස් දුන්නොත් එයා print කරලා දෙනවා. print කරලා ෆ්‍රේම් එකට ෆික්ස් කරලා හදලා දෙනවා අපිට ෆොටෝස්. ඉතින් අපි අපේ කපල්ස් දෙකම ෆොටෝස් දෙකක් හදාගත්තා. ඉතින් යා ලස්සනට ෆොටෝස් දෙක print කරලා දුන්නා. ලොකු වෙලාවක් ගියෙත් නැහැ. ඉතින් ඇත්තටම මේක නම් ගොඩාක් worth අපිට කරගන්න පුළුවන් වුණා. කියන්නේ මෙහි ඇත්තටම ෆොටෝස් කරනවා නම් ලොකු ගාණක් යනවා අපි ෆොටෝ එකක් එළියෙන් ෆ්‍රේම් කරගන්නවා නම්. නමුත් ඉතින් මේ ඩ්‍රැගන් මාර්ට් එකේ මේ ඇත්තටම අපිට මේකට ගියේ ඩිරම් 60යි එක ෆොටෝ එකකට. ඒ ඇත්තටම මේක රීසනබල් ප්‍රයිස් එකක්. ඒ වගේම ක්වොලිටි එකත් ගොඩාක් හොඳයි. ලස්සනටම අපිට ෆොටෝ එක කරලා දුන්නා. ඔන්න අපේ ෆොටෝස් ටික print වෙලා ඉවර වෙන්න යන්නේ. ඊට පස්සේ හරියම ඉක්මනට මම හිතන්නේ විනාඩි 5ක්වත් ගියේ නැහැ. ඉක්මනට මේක ෆික්ස් කරලා දුන්නා. ලස්සන ෆිනිෂින් එකක් තියෙනවා ඇත්තට මේ ෆොටෝස් දෙකේම. ඊට පස්සේ ෆොටෝස් උත් අරගෙන මෙතනින් එන්න පිටත් වුණා. ඊළඟට අපි යනවා ඉබන් බතුතා මෝල් එකට. ඉතින් මෙතන මෝල් එකට යද්දිම මේ තියෙන ඉබන් බතුතා ගේට්. මේකත් ගොඩක් ෆේමස් තැනක්. ඉබන් බතුතා මෝල් එක වගේම ඉබන් බතුතා ගේට් එක. ලස්සන ඉතින් හිතා ගන්න බැරි තරම් ලොකුයි ලස්සනයි මේ මෙතනින් යනකොට වෙනම නිකන් හරියට මට නම් තේරුනේ පික්චර් එකක් ඇතුලෙන් යනවා වගේ ලස්සන ක්‍රියේෂන් එකක්. ඇත්තටම අපි ඉබන් බතුතා මෝල් එකට එනකොට අවස 5ට වගේ තිබුණේ. ඉතින් ඉර බහගෙන යන වෙලාවේ හරිම ලස්සනයි, වටපිටාවත් ලස්සනයි. මොකද මෝල් එකේ එළියේ ගොඩාක් ග්‍රීනරිස් තියෙනවා. කොළ පාට තැන් තැන් වල ඉතින් අර ග්‍රාස් වවලා ලස්සනට ඒගොල්ලන් ගස් වවලා මේන්ටේන් කරනවා. මොකද මෙහි ඉතින් හරිම අමාරුවෙන් හැබැයි ලොකු එෆර්ට් එකක් දීලා එයාලා මේ ගස් පැල මල් වවලා හරිම ලස්සනට මේ දේවල් මේන්ටේන් කරනවා. Stars are like honey in the dark. 你是夜空里的那盏灯。You are the light in my night sky. Every breath you take feels like art. I'm a shadow when you glow. Hold me close, never let me go. 你的手是我的宇宙。Your hands are mine. In your eyes, I see forever. Every moment.
ඇත්තටම ඉතින් අපි shopping mall එක ඇතුළට ආවා. ඉතින් ඉබන් බතුත mall එකට යන්න entrance කීපයක් තියෙනවා. අපි මේ Dubai retail entrance එකකින් තමයි ඇතුළට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් theme එකකට හදලා තියෙන ලෝකෙ තියෙන ලොකු mall එක තමයි ඉබන් බතුත mall එක කියලා කියන්නේ. ඉතින් ලස්සනයි මේ pictures ඇඳලා මේ කැටයම් කරලා හරිම ලස්සනට කරලා තියෙනවා. ඒ වගේම තව ඉස්සරහට යනකොට mall එකේ මේ ඉබන් බතුතා මෙහිට ආවයි කියන නැව මේ හැමදේම ඒගොල්ලෝ ස්ට්‍රක්චර්ස් හදලා තියෙනවා. ඉතින් බලාගෙන යමු කොහොමද mall එක ඇතුලේ කියලා. ඒ වගේම තමයි Dubai retail entrance එකෙන් ඇතුළට ඇවිල්ලා දකුණු පැත්තට ඇවිදගෙන යනකොට බලන්නකෝ මේ mall එක උඩ අහස වගේ ඒගොල්ලෝ හදලා තියෙනවා. ඉතින් ඇත්තටම එකපාරට මේක ඇතුළට යනකොට හිතෙන්නේ අපි mall එකෙන් එළියට ඇවිල්ලා ඉන්නවා කියලා. මේ ඇත්ත අහස තියෙනවා වගේ තමයි අපිට හිතෙන්නේ. චුට්ටක් වෙලා යනවා අපිට නෝට් වෙන්න මේ ඒගොල්ලන් කරපු artificial ඒගොල්ලන් ඇඳලා කරලා තියෙන එකක් කියලා. හැබැයි ඉතින් ඒක ඇත්තම අහසක් වගේ තමයි පේන්නේ. හරි ලස්සනයි. ඉතින් මේ ස්ටෝල්ස් මේ ඒගොල්ලන්ගේ කලර්ස් මේ කරලා තියෙන නිර්මාණ හතරම හරිම ලස්සනයි. අපිට හිතා ගන්නත් බෑ දවසක්ම වුණ. ඉතින් ඒ වගේම crowded පුදුම සෙනගක් ඉන්නේ මේ ඇත්තටම මේ mall එක විතරක් නෙවෙයි. අපි ගිහිල්ලා තියෙන ඕනම mall එකක් Dubai Mall, Emirates Mall, City Center එකක් ගත්තත් පුදුම සෙනගක් ඉන්නේ. මොකද එයාලා ඒ හැම එකක්ම unique විදිහට හදනවා. ඒ හැම mall එකකම වගේ මොකක් හරි විශේෂ දෙයක් තියෙනවමයි අපිට බලන්න. ඉතින් ඒ දීලා තියෙන effort එක නිසාම තමයි මේ තරම් සෙනගක් ඉන්නේ. ඒ වගේම මේ තරම් value එකක් add වෙලා තියෙන්නේ ඒගොල්ලෝ මේ කරන දේවල් වලට. මෙහෙම යන අතරේ Bath and Body Works එකේ offers තිබුණා. ඉතින් ඒකිනුත් අපි shop කරා. මේ මොකද ඇත්තටම ඕනෙම items තුනක් දිරම් 90කට off එකක් දාලා තමයි. එහෙම නැත්නම් දෙකක් ගන්නවා නම් දිරම් 75කට හොඳ off එකක් Bath and Body Works එකේ දාලා තිබ්බා. ඉතින් ඒක නිසා මමත් items තුනක් ගත්තා. මගේ යාළුවත් ගත්තා. ඇත්තටම මේක worth. අපිට fragrances හරි නැත්නම් body wash හරි body lotion හරි ඕනම දෙයක් ගන්න පුළුවන්. ඉතින් ඒවත් අරගෙන තමයි අපි මේ යන්නේ ඉස්සරහට. යන අතරතුරේ මේ තියෙනවා මේ ඇත්තටම මේ ඉබන් බතුතා කියන එක්ස්ප්ලෝරර් එයාවා කියන මේ ගමන් මාර්ගයේ සිහි වෙන විදිහට තමයි මේ විදිහට එක එක නිර්මාණ ඒගොල්ලෝ කරලා තියෙන්නේ. ඉතින් තව ඉස්සරහට යනකොට මේ ඇත්තටම මේ mall එකේ අපි Dubai retail entrance එකෙන් ගියාම බාම් අත පැත්තෙන් තමයි යනකොට තියෙන්නේ. China court එක ඇතුලෙන් යනකොට
අර නැවකින් තමයි මේ එක්ස්ප්ලෝරර් මෙහෙට ඇවිල්ලා තියෙන්නේ කියලා එයා ඒක සිහිවෙන්න තමයි මේ වගේ නැවක් හදලා තියෙන්නේ. ඉතින් හරි ලස්සනට ලොකු නැවක් විතර මේ හදලා තියෙන්නේ. මට ඉතින් මේ ෆ්‍රේම් එකට ගන්න මදි මේ ලස්සන. මේ මෝල් එකේ තියෙන හැම තැනකම තියෙන ලස්සන අපිට මේ වීඩියෝ කරලා දිනවට වඩා අපි ඇත්තටම ඇහින් බලනකොට තියෙන ලස්සන ගොඩක් වැඩි. ඉතින් ඊට පස්සේ හොඳටම ඇවිදලා මම හිතන්නේ ඊට පස්සේ රාත්‍රී 10ට 10 මාට විතර වගේ අපි හිතුවා කාලම යන්න ඕනේ කියලා මෝල් එක ඇතුලෙන්. ඉතින් අපි ගමන ස්ටාර්ට් කරද්දිත් වගේම එන් කරද්දිත් ඔහොම තමයි. ඉතින් දැන් මේ වෙලාව ඇත්තටම හොඳටම බඩගිනි. ඉතින් KFC ගත්තා. ඒ වගේම මම ඇත්තටම වෙජිටේරියන් නිසා මම වෙජිටේරියන් බර්ගර් එකක් මැක්ඩොනල්ඩ්ස් එකෙන් ගත්තා. ඉතින් එහෙම අරගෙන කාලා අතර මෙතනත් ඉතින් අපි පැයක් විතර හිටියා. මෝල් එක වහන්න ඔන්න වෙන්න තියලා තමයි ඉතින් ඊට පස්සේ අපි ආවේ. ඉතින් ඇත්තටම හරිම ලස්සන සුන්දර ගමනක්. ඉතින් මේ වගේ vlog එකකින් ආයෙමත් ඔයාලව හම්බ වෙන්න එන්නම්. ඉක්මනින්ම long video එකක් අරගෙන එන්නම්. මම දන්නවා long videos බලන්න ඔයාලා ගොඩක් කැමතියි කියලා. ඉතින් පුළුවන් තරම් ඉක්මනින් අලුත් vlog එකක් අරගෙන එන්නම්. එතකන් ඔයාලා හැම කෙනෙක්ම පරිස්සමෙන් ආදරෙන් සතුටින් ඉන්න.